දැකලා තියෙනවද ඔයාලා මෙන්න මේ පාවෙන ගල. හරිද? මේක තියෙන්නේ තල්දෙන 10 කනුව පන්සලේ. හරිද? එතකොට මෙන්න මේ ටැංකිය තමයි මේක තියෙන්නේ. කෝටුවෙන් අයින්නද? මෙන්න කෝටුවෙන් අයින්නලු. හරිද? එතකොට මෙන්න මේ ගල ඔයාලා දැකලා නැත්නම් එන්න බලන්න. මේ තියෙනවනේ. මේක අපි දැන් මේකෙන් එන්නට පස්සේ ඔන්න පහතට යනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේක උඩට එනවා. එතකොට මෙන්න මේකට තමයි කියන්නේ පාවෙන ගල කියලා. ඒතර අර බෝඩ් එකකුත් ගහලා තියෙනවා මේ. බෝඩ් එකකුත් ගහලා තියෙනවා. කරුණාකර පාවෙන ගල ඇල්ලීමෙන් වළකින්න. ඒතර ඒකට තමයි මිනිසුන්ට බලන්න මෙන්න මේ විදිහට ෆෝටෝවක් දාලා තියෙන්නේ. හරිද? ලස්සන පරිසරයක් මැද තමයි මේක තියෙන්නේ. බදුල්ල තල්දන 10 කනුවේ පන්සලේ. මාරම ලස්සනයි. මේ බලන්නකෝ. ඇත්තට මේක පෙන්වන්න දුවා දරුවන්ට උනත් පෙන්වන්න පුළුවන් මේක. හරිද? මේක දුවා දරුවන්ට උනත් පෙන්වන්න පුළුවන් මේක. අද කාලේ මේ වගේ දෙයක් ගොඩක් මේ දකින්න නැහැ. මෙන්න මේ වගේ දේවල්. දැන් ඔයාලා මොකද්ද හිතන්නේ මේ ගැන? විද්‍යාත්මක විස්තරයක් තියෙනවද? විද්‍යාත්මක විස්තරයක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න බලන්න. මොකද මේකට එක එක්කෙනා එක එක කතන්දර කියනවා. හරිද? ඒ නිසා දන්න අය විස්තරයක් ලියාගෙන යන්න පුළුවන්. නමුත් මේක හඳුන්වන්නේ පාවන ගල කියලා. දැන් මේක කොච්චර යන්නද දැන් අපි මේක හිතමු පහලටම දාන්න පුළුවන් කියලා. මේ ඕන පහලටම දානවා. නමුත් ඔන්න පහලම තියලා තියෙන්නේ බලමු උඩට එනවාද කියලා. පේනවනේ. ඒක උඩට වෙනවා. ඒතර මේක ගලක් කියලා තමයි මේක ඇත්තටම කියන්නේ ගලක් කියලා මෙතන. කියලා තමයි කියන්නේ. නමුත් මෙහෙම ගලක් වතුරක පාවෙනවා ලංකාවේ කොහෙවත් ඔයාලා දැකලා තියෙනවද? මේක දුවා දරුවන්ටත් පෙන්වන්න පුළුවන්. මේක විද්‍යාත්මක දෙයක් තියෙනවා විද්‍යාත්මකව. ඒතකොට මේ දේවල් දරුවන්ට කියලා දෙන්න පුළුවන් මේ තැන ඇවිල්ලා පෙන්වන්න. දරුවන්ට පෙන්වන්න මෙන්න මේ තැන. මේවා දකින්න නොලැබෙන දුර්ලභ දේවල්. දැකලා නැති අයටත් බලන්න පුළුවන් තරම් ෂෙයා කරමු. මොකද මේක ලංකාවේ ඌව පළාතේ ටික දෙනෙක් දැකගත්තට සමහරක් පළාත්වල සමහරක් අය මේක දැකලා නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම බලන්න එන්න පුළුවන් මේ තැන.